සාමාන්‍ය උණක් හැදුනොත් මැරෙන්න තියෙන ඉඩකඩ එකටත් අඩුයි. හැබැයි නිපා වෛරසය හැදුනොත් මරණ අනුපාතය 40 සිට 75 දක්වා වෙන්න පුළුවන්. මේක තමයි ලෝකෙම මේ වෛරසයට බය වෙන්න ප්‍රධානම හේතුව. මේ වෛරසයේ ප්‍රධාන වාහකයා තමයි පළතුරු වවුලන්. වවුලාට මේකෙන් හානියක් නැහැ. හැබැයි වවුලන්ගේ මුත්‍රා, කෙල සහ මල පහ මගින් මේක වෙනත් සත්තුන්ට සහ පළතුරු වලට එකතු වෙනවා. මේක මිනිස්සෙක්ට හැදෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එඩ් වෛරසයේ තියෙන සත්තුන් විශේෂයෙන් ඌරන් ආශ්‍රිතව වැඩ කිරීමෙන්, වවුලන් දූෂණය කරපු පළතුරු කෑමෙන්, හෝ විවත මුට්ටි වල එකතු කරන රා වගේ දේවල් බීමෙන්, ආසාදිත රෝගියෙකුගේ ශරීර තරල හරහා කෙලින්ම බෝවීමෙන්. රෝග ලක්ෂණ සාමාන්‍ය උණක් වගේ පටන් ගන්නෙ. උණ, හිසරදේ, ඇඟපත වේදනාව සහ උගුරේ අමාරුව. හැබැයි භයානකම දේ ඊට පස්සේ. දවස් කීපයකින් ක්ලාන්තය, සිහිය මදගතිය සහ මොලේ ඉදිමීම ඇති වෙන්න පුළුවන්. පැය 24ක් 48ක් ඇතුළත කෝමා තත්ත්වයට උනත් යන්න පුළුවන්. දැන්ට නිපා වෛරසයට හරියටම සාර්ථක බෙහෙතක් හෝ එන්නතක් වැක්සින් ලෝකේ නැහැ. රෝහල් වල කරන්නේ රෝග ලක්ෂණ පාලනය කරන එක විතරයි. ඒ නිසා ආරක්ෂා වීම තමයි එකම බෙහෙත. ඒ නිසා මතක තියාගන්න. වවුලන් ගැවසෙන ගස් යට තියෙන පළතුරු අහුලම් කන්න එපා. වෙළඳ පොලෙන් ගේන පළතුරු ලුණු වතුරෙන් හොඳට හොදලා පොත්ත අයින් කරලා කන්න. නිතරම සබන් දාලා අත් හොදන්න. සෞඛ්‍යංශ කියන දේවල් අහන්න. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. හැබැයි පරිස්සම් වෙන්න. මේ වැදගත් පණිවිඩය රටම දැනුවත් කරන්න ෂෙයා කරන්න.